ඔන්න එකෝමත් එක ගමක ජීවත් වුණා පියසේන කියලා මිනිස්සෙක්. මේ පියසේනට හිටියේ එයාගේ ගොඩක් වයසක අම්මයි එයාගේ බිරිඳයි විතරයි. පියසේන රැකියාව විදිහට කරේ නගරයේ තියෙන හෝටලයක වැඩ කරන එක. ගෙදර ඉඳන් නගරයට ලොකු දුරක් තියෙන නිසා පියසේනට සිද්ධ වුණා හෝටලේ නැවතිලාම එයාගේ රස්සාව සිදු කරන්න. කමලා එහෙනම් මම ගිහින් එන්නම්. මට ආපහු එන්න පුළුවන් වෙන්නේ ලබන සුමානේ අන්තිමට. මම ආපහු ගෙදර එනකන් ඔයා අපේ අම්මව හොඳින් බලාගන්න කමලා. හරි පියසේන. ඔයා ඒ ගැන වද වෙන්න එපා. මම ඔයාගේ අම්මා මගේම අම්මා වගේ බලා ගන්නවා. ඔයා පරිස්සමින් වැඩට ගිහින් ආපහු එන්න. අනේ ඇත්තමයි කමලා. ඔයා වගේ කෙනෙක් මට ලැබුණේ මගේ පෙර පිනකට. ඔයා අපේ අම්මට වෙනසක් නොකර බලා ගන්න එකම ඇති මගේ හිතේ සැනසීමට. එහෙනම් කමලා මම ගොහින් එන්නම්. ඔන්න ඉතින් ඒ විදිහට පියසේන රස්සාවට යන්න පිටත් වුණා. පියසේන නගරයට ගියාට පස්සේ එයා දැනගෙන හිටියේ නැහැ එයාගේ අම්මට කමලා ගොඩක් වෙනස්කම් කරනවා කියලා. දුවේ කමලා පොඩ්ඩක් මෙහාට ආවනන් දුවේ. මොන මල වදයක්ද මම දන්නේ මේ නාටි ගෑණිගෙන් මට තියෙන්නේ. උදේ ඉඳන් රෑ වෙනකන් පුදුම කරදරයක් මේ තියෙන්නේ. මට නම් දැන් පේන්න බෑ මේ නාකි ගෑණි. අය මේ අම්මපා මම ආවනේ මල කවුරුමගේ වන්ද මේ දෙරට. අනේ දුවේ එහෙම කතා කරන්න එපා. මට නැති කරලා යන්න පුළුවන්කම තිබුණා නම් මම ඔයාට කරදර කරන්නේ නෑනේ දුවේ. අනේ දුවේ පුළුවන් නම් මට වතුර ටිකක් දෙන්න. ඔව් ඉතින් අතට පායට හැම දෙයක්ම කර දෙන්න අපරාධ වැඩකාරයෙක් ගෙම දැම තිබ්බේ අම්මකයි පුතාට. එහෙමන් ඉතින් මමත් පාඩුවේ ඉන්නවනේ. ඔයා බය වෙන්න එපා කමලා දුවේ. මම තව ගොඩක් ජීවත් වෙන්නේ නෑ. මම මැරිලා ගියාම කමලා දුවට සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. ඔව් ඉතින් එහෙම දෙයක්වත් ඉක්මනට වෙනවනම් ඔරි තරම් දෙයක්ද මේ මල කරදරේ දැන් මට ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ওই විදිහට කමලා නිතරම පියසේනගේ අම්මට වෙනස්කම් කරා. කොයිතරම් වෙනස්කම් කරත් කිසිම අවස්ථාවක කමලාගේ වෙනස්කම් පියසේනගේ අම්මා පියසේනට කිව්වේ නැහැ. හැම නිතරම කමලාගේ හොඳ තමයි පියසේනට පැවසුවේ. අම්මේ අම්මට දැන් කොහොමද අම්මේ? ඔන්න මම ආවා. අම්මා බලලා යන්න. මගේ අම්මා හොඳින් නේද? අනේ ඔව් මගේ පුතේ මම හොඳින් ඉන්නවා. පුතාට නදරෙදි කෑම බිලිම එහෙම හොඳට හම්බ වෙනවද? ඔව් අම්මේ මට එහෙ කිසිම ගැටලුවක් නැහැ. අපි කෑම බීම උනත් ගෙදර වගේ හදාගෙන තමයි කන්නේ අම්මේ. අපි කීප දෙනෙක් එකතු වෙලා එකට තමයි උයන්නේ කරන්නේ. පුතා ගෙදර ආපු එක හොඳයි. කමලා දුවටත් හරි කරදර. මගේ වැඩයි ගෙදර වැඩයි කරන එකත් ලේසි නෑ පුතේ. ඒ දුවත් පොඩක් මහන්සි වෙනවා මගේ වැඩවලට. ඔන්න ඉතින් ওই විදිහට පියසේන ගෙදරට ඇවිල්ලා නිමාඩුව ගත කරලා ආපහු රස්සාවට යන්න පිටත් වුණා. ඉතින් මේ අතරේ එක දවසක් පියසේනගේ අම්මට හොඳටම අමාරු වුණා. මේ වෙලාවේ ගෙදර හිටියේ කමලයි පියසේනගේ අම්මයි විතරයි. අනේ කමලා දුවේ මට හුස්ම ගන්න අමාරුයි වගේ. කමලා දුවේ මට වතුර ටිකක් දෙන්න. කමලා දුවේ මගේ පපුව හිර වෙනවා වගේ. පුදුම කරදරයක් මේ වයසක ගෑණිගෙන් මට තියෙන්නේ. මේ රෑ වෙලාවත් මට නිදහසේ ඉන්න නෑ. අනේ මේ ඕනෙලන් ගිහිල්ලා බොනේවා යත්තේ මට බයි වතුර දින්. අනේ කමලා දුවේ මට වතුර ටිකක් දෙන්න. මට හරි අමාරුයි කමලා දුවේ. මම දැන් එකපාරක් කිව්වා මට කරදර කරන්න එපා. හැම වෙලාවෙම කෑමයි වතුරයි තමයි ඉල්ලන්නේ. මොන වදයක්ද මම දන්නේ. මේ වයසක ගෑණිගෙන් මට තියෙන්නේ. ඉතින් මේ වයසක අම්මා කොයිතරම් වතුර ඉල්ලලා කෑ ගැහුවත් කමලා එක ගානකටවත් ගත්තේ නැහැ. අවසානයේදී පියසේනගේ අම්මා
පපුවේ අමාරුව හැඳිලා ඇඳ උඩම මරණයටපත් වුණා. එයා මැරෙන මොහොතේදී එයාට වතුර ටිකක්වත් නොදුන්න කමලා ගැන තරහින් තමයි මරණයටපත් වුනේ. ඒක නිසා පියසේනගේ අම්මා ආත්මයක් වෙලා ඒ ගෙදර සැරිසරන්න පටන් ගත්තා. ඔතන කවුද ඉන්නේ? අනේ දෙයියනේ. මේ ගෙදර මට දැන් එක එක සද්ද ඇහෙනවා. කවුද ඔතන ඉන්නේ? පියසේන. ඔයාපේගේ අහිනවද? අනේ නෑ කමලා මට මොකුත් ඇහෙන්නේ නෑ. ඔයාට මොකක්ද ඇහුනේ? ඔයාගේ හිතේ තියෙන විකාර කමලා. අනේ පියසේන විකාර නෙමෙයි. මට මේ ගෙදර එක එක සද්ද ඇහෙනවා. කලින් නම් ඔහොම නවුන්නේ. ඔයාගේ අම්මා මැරුණු දා ඉඳලා තමයි එක එක සද්ද ඇහෙන්න පටන් ගත්තේ. අනේ කමලා විකාර නැතුව ඉන්නානේ. මට ඔව අහගෙන ඉන්න වෙලාවක් නෑ. මම යනවා කුඹුර පැත්තට ගිහිල්ලා එන්න. පියසේන මාව විශ්වාස කරන්න. මම කියන්නේ ඇත්ත. ඊයේ රාත් මම නිදාගෙන ඉන්නකොට මට දැනුණා කවුරු හරි මගේ කකුලෙන් අදිනවා වගේ. හරි පොඩ්ඩක් ඉන්නකෝ කමලා. මම කුඹුරට ගිහිල්ලා වතුර ටික බැඳලා ඉක්මනට එන්නම්. ඊට පස්සේ බලමු අපි මොකද්ද කරන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ගෙදර තියෙන කිසිම ශබ්දයක් පියසේනට ඇහුන්නේ නැති හින්දා පියසේන නිතරම කමලට දොස් කිව්වා. ඉතින් පියසේන ගෙදර නැති එක වෙලාවක කමලට ආපහු ඒ ශබ්ද ඇහෙන්න පටන් ගත්තා. ඔතන අවුද ඉන්නේ? කවුරු හරි ඉන්නවනම් අතා කරන්න. අනේ මම හොඳටම බය වෙලා ඉන්නේ. කරුණා කරලා කියන්න. ඔතන කවුද ඉන්නේ? ඔව් මම තමයි මේ ගෙදර ඉන්නේ. මම මැරෙන මොහොතේවත් උඹ මට වතුර ටිකක් දුන්නේ නෑ. ඒට නිසා මගේ ආත්මෙට සැනසීමක් හම්බ වුණේ නෑ. අනේ අම්මේ මම අතින් උන වැරද්දට සමාව වෙන්න. මට කරදර කරන්න එපා. මම දැන් හොඳටම බය වෙලා ඉන්නේ. උඹලගේ නපුරු දෑනියත් ජීවත් වෙලා ඉන්න හොඳ නෑ. ලන්දදින්ම දවසක උඹ මම එක්ක යනවා මම දියපු ලෝකෙපම. අනේ අම්මේ එහෙම කරන්න එපා. මොනවා වුණත් මම ඔයාගේ පුතාගේ බිරිඳමේ. මම අකින් ඔන්න දේවල් වලට සමාව දෙන්න අම්මේ. ලැබි හිටියන්ට සලපන්න දන්නේ නැති උඹලගේ ගෑනුන්ට මේක තමයි දෙන්න ඕන දඬුවම. උඹ නොගේ පුතාලත් රවටගෙන නේද ඉන්නේ? අනේ අම්මේ මම ආපහු ඒ වගේ දේවල් කරන්නේ නෑ. මට සමාව වෙන්න. මම යහපත් විදියට ජීවත් වෙන්න අම්මේ. හොඳයි එහෙනම් උඹ මම වෙනුවෙන් වයසක අයක දානයක් දෙන්න ඕනේ. ඒ දානේ උඹ දුන්නොත් තමයි මගේ ආත්මට සැනසීමක් හම්බ වෙන්නේ. එහෙම වුණොත් මම මේ ගෙබිරින් යන්නම යනවා. අනේ හොඳමයි අම්මේ. මම අම්මා වෙනුවෙන් දානයක් සූදානම් කරන්න බොහොම ඉක්මනටම. ඉතින් පියසේනගේ අම්මට පොරොන්දුන විදිහට කමලා දානයක් සූදානම් කරලා ඒ දානේ ගොඩක් ධාර්මිකව පූජා කළා. ඉතින් මේ දානය දෙනවා දැකපු පියසේනගේ අම්මගේ ආත්මයටත් සැනසීමක් ලැබුණා. කමලා තීරණය කරා පියසේනට ගොඩක් ආදරෙන් සහ කරුණාවෙන් සලකලා ජීවත් වෙන්න ඕන කියලා. ඊට පස්සේ පියසේනයි කමලයි ගොඩක් සන්තෝෂෙන් ජීවත් වුණා.